ලෝකයේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. එක පිරිසක් අවුරුද්දේ මුල් මාස දෙක ඉවර වෙද්දී තමන්ගේ හීන අමතක කරලා සාමාන්‍ය ජීවිතයට වැටෙනවා. අනිත් පිරිස මාර්තු මාසයේ කියන්නේ තමන්ගේ වැරදි හදාගෙන නැවත නැගිටින ලැබුණු දෙවැනි අවස්ථාවක් කියලා හිතනවා. ඔබ අයිති වෙන්නේ කොයි පිරිසටද? තවමත් පරණ තැනම ලත වෙනවද? නැත්නම් අලුත් ගැම්මකින් ඉතිරි මාස කිහිපය ජය ගන්න සූදානම්ද? අද හෂා මොටිවේෂන් තුළින් මම ඔබට කියා දෙන්නේ මේ මාර්තු මාසයේදී ඔබේ ජීවිතය සහ මානසිකත්වය වෙනස් කරලා ජයග්‍රහණය කරා යන ගමන වේගවත් කරන ප්‍රබල කරුණු 5ක් ගැනයි. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටින්න. මොකද අන්තිම කරුණ තමයි ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන්නේ. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පළල තියෙන රතු පාට subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. අපි වැඩි වෙලාවක් ගන්නේ නැතුව කෙලින්ම යමු පළවෙනි කාරණේට. ඒක තමයි පරාජය යනු අවසානය නොව. එය පාඩමකි. ජනවාරි මාසයේ ඔබ ගත්ත තීරණ අද වෙනකොට අසාර්ථක වෙලා ඇති. ඔබ යන්න හදපු ගමන අතරමඟ නැවතිලා ඇති. නමුත් මතක තබා ගන්න ලෝකේ සාර්ථක වුණ හැම මිනිසෙක්ම තමන්ගේ පළමු උත්සාහයෙන්ම දිනපු අය නෙමෙයි. මාර්තු මාසය කියන්නේ ඔබේ වැරදි විශ්ලේෂණය කරන්න ලැබුණු කාලයයි. පහුගිය මාස දෙකේ ඔබට වැරදුනේ කොතනද? ඔබ කම්මැලි වුණාද? නැත්නම් සරසුමක් තිබුණේ නැද්ද? ඒ වැරද්ද අඳුනා ගන්න. පරාජය කියන්නේ මාරක රෝගයක් නෙවෙයි. ඒක ඔබව ශක්තිමත් කරන එන්නතක්. වැටුණු තැනම වැතිරෙන්නේ නැතුව ඒ පස් පිහදගෙන නැගිටින්න. ඔබ අද ලබන අත්දැකීම හෙට දවසේ ඔබේ ජයග්‍රහණයේ අත්විඳිනවමයි. මම මේ වීඩියෝ එක කතා කරන දෙවැනි කාරණේ තමයි හෙට යනු ලෝකයේ පවතින ලොකුම වරුවයි. බොහෝ දෙනෙක් තමන්ගේ දියුණුව පස්සට දාන්නේ හෙට පටන් ගන්නවා කියන වචනේ නිසායි. හැබැයි මතක තබා ගන්න හෙට කියන දවස කවදාවත් උදා වෙන්නේ නැහැ. ඔබ යම් දෙයක් ආරම්භ කිරීමට සුදුසුම වෙලා වෙනකම් බලා ඉන්නවා නම් ඔබ මුළු ජීවිත කාලෙම බලන් ඉන්න වේවි. අද දවස මේ මොහොත තමයි ඔබේ ජීවිතයේ ඔබට ලැබෙන වටිනාම අවස්ථාව. ඔබ සතුව තිබෙන පහසුකම් අඩු වෙන්න පුළුවන්. සම්පත් හිඟ වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. තිබෙන දෙයින් වැඩ පටන් ගන්න. මාර්තු මාසයේ පළමු සතියේම ඔබ ගන්නා එක ක්‍රියාමාර්ගයක් ඔබේ මුළු අවුරුද්දම ජයග්‍රහණයෙන් අවසන් කරන්න පාර කපනවා ඇති. මම මේ වීඩියෝ එක කතා කරන තුන්වෙනි කාරණේ තමයි නිදහසට කරුණු කීම නතර කරන්න. අසාර්ථක මිනිසුන් නිතරම කරන්නේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමයි. මට සල්ලි නැහැ, මට උදව් කරන්න කවුරුත් නැහැ, රටේ තත්ත්වය හොඳ නැහැ. මේවා හුදෙක් ඔබේ බිය වසා ගන්නා ආවරණ පමණයි. ඔබ ඇත්තටම දිනන්න ඕනේ නම් බාධක මැදින් පාරක් හදා ගන්න ඕනේ. ලෝකයේ දිනු මිනිසුන් ඒ දේවල් කලේ සියලු පහසුකම් මැද නෙවෙයි. අසීරුතා කඳුළු මැදයි. ඔබේ ඉරණම තීරණය කරන්නේ අන් අය නොව ඔබමයි. අද සිට අනුන්ට ඇඟිල්ල දික් කරන එක නතර කරලා තමන්ගේ දියුණුවේ වගකීම තමන්ම බාර ගන්න. එතනයි නියම ජයග්‍රහණය තියෙන්නේ. මම මේ වීඩියෝ එක කතා කරන හතරවෙනි කාරණේ තමයි 101ක දියුණුව. අපිට එක රැයකින් බිලියනපතියෙක් වෙන්න බෑ. එක රැයකින් ලොකු ජයග්‍රහණ ලබන්නත් බෑ. ඒත් අපිට පුළුවන් දවසකට 101ක් දියුණු වෙන්න. දවසකට අලුත් පිටු 5ක් කියවන්න. විනාඩි 15ක් ඔබේ වෘත්තීය දැනුම වැඩි කරගන්න. නැත්නම් ශරීර සෞඛ්‍ය වෙනුවෙන් කැප වෙන්න. මෙම කුඩා පියවර මාසයක් පුරා කරගෙන යන විට ඔබ නොහිතන තරම් වෙනසක් ඔබේ ජීවිතේ සිදු වෙනවා. මාර්තු මාසය කියන්නේ මේ කුඩා පුරුදු ඇති කරගන්න හොඳම කාලයයි. විශාල කඳු මුදුනකට යන්නත් මුලින්ම එක් කුඩා පියවරක් ලැබිය යුතු බව අමතක කරන්න එපා. මම මේ වීඩියෝ එක කතා කරන පස්වන සහ වැදගත්ම කාරණේ තමයි ඔබේ පරිසරය සහ ආශ්‍රය පාලනය කරන්න. ඔබේ දියුණුව තීරණය කරන ප්‍රධානම සාධකය තමයි ඔබ වටා සිටින මිනිසුන්. ඔබ නිතරම ආශ්‍රය කරන්නේ කම්මැලි, නිතරම මැසිවිලි නගන, අනුන්ව විවේචනය කරන පිරිසක් නම් ඔබට කිසිදාක සාර්ථක වෙන්න බැහැ. ඔබේ හීනවලට hina වෙන මිනිසුන්ගෙන් ඈත් වෙන්න. ඒ වෙනුවට ඔබව දිරිමත් කරන, ඔබට වඩා දැනුම ඇති සාර්ථක මිනිසුන්ව ආශ්‍රය කරන්න. ඔබේ මනස ධනාත්මක දේවල් වලින් පුරවන්න.
ඔබේ ජංගම දුරකථනයෙන් පවා ඔබට වැඩ කරන දේවල් ඉවත් කරලා දැනුම දෙන දේවල් වලට විතරක් සමීප වෙන්න. ඔබේ වටපිටාව පිරිසිදු කරගත්තොත් තමයි ඔබේ ගමන ඉතාමත් වේගවත් වෙන්නේ. ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් එකම පුද්ගලයා මේ වීඩියෝ එක බලන ඔබම පමණයි. අවුරුද්දේ මාස 2ක් ගෙවි ගියා කියා අධෛර්ය වෙන්න එපා. මාර්තු මාසය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න. මේ කරුණු පහ අද සිටම ක්‍රියාවට නංවන්න. 2026 වසරේ ඉතිරි කාලය ඔබේ ජීවිතයේ සාර්ථකම කාලය බවට පත් කරගන්න හෂා මොටිවේෂන් අපෙන් ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. මෙවැනිම ජීවිතයේ දිනවන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට දකින්න share කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. එතකන් ඔයගලන්ට සුබම සුබ දවසක් වේවා.